හැබැයි 2026 උසස් පෙළ විභාගයේ අපි ඔන්න මේ පාර කලා විෂය ධාරණයට අනුමාන ලබා දුන්නා. දේශපාලන විද්‍යාව විෂය, බෞද්ධ ශිෂ්ටාචාරය විෂය, තර්ක ශාස්ත්‍රය, කෘෂි විද්‍යාව, එතකොට විෂයන් ගණනාවකට අපි මේ පාර අනුමාන ලබා දුන්නා කලා විෂය ධාරාවේ. ඒතර මේ වෙනකන් අපි ලබා දුන්නු සෑම විෂයකම අනුමාන 180කට වැඩි ප්‍රමාණයක් වගේ මේ පාර එක්සෑම් එකේ ඇවිත් තියෙනවා. කියන්න සතුටුයි. ගිය වරත් අපි දුන්නා මේ පාරත් ඒ විදිහට අපි අනුමාන ලබා දීලා තියෙනවා. සහ ඉදිරියේ තව සබ්ජෙක්ට්ස් කිහිපයක් තියෙනවා. ගෘහාර්ථික විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයන් සඳහා අපි තවම අනුමාන ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඔයාලා තේරෙනවා මේ දැන් මේ තාක් තිබුණු කලා විෂය ධාරාවේ හැම විෂයකම අපි දුන්න අනුමාන ඒ විදිහටම එලෙන්සින්ම 180කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම බය නැතුව මොකද කරන්න ඕනේ? ඉදිරි විෂයන් ටික ගෘහාර්ථික විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයන් සඳහා අපි අනුමාන සූදානම් කරලා තියෙනවා. පසුවට ළමයි පසුතැවෙන්න එපා. දැන්ම WhatsApp message එකක් දාන්න 075 6300 784ට හෝ 076 088 7850 නම්බර්ස් දෙකකින් එකට සහ අපි මේ දාත් තිබ්බ 2026 කලා විෂය ධාරා විෂයන් වල තිබ්බ සාක්ෂි මොනවද අනුමාන ආවා කියලා කිව්වට මදිනලා මේ සාක්ෂි තියෙන්න බෑ අපි වලට මේ පාර පාස් පේපර් එකයි අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයි අනුමාන වීඩියෝ එකතුවයි ගැන අපි වෙනම මේ වීඩියෝ අන්තිමට දැන් good luck අනිවාර්යෙන් මේ papers ටික අරන් වැඩේට සෙට් වෙන්න